අයිබෝන් හැම දෙනාටම මම ඉන්නේ කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ඩන්ඩාස් නගරයේ දැන් වෙලාව මධ්‍යම රාත්‍රියට වගේ මට අද පොඩි මම හරි වැදගත් පණිවිඩයක් දෙන්න කියලා හිතුණා. ඉතින් මට මේ අද වාහනේ පොඩක් පෙට්‍රල් ටිකක් ගහගන්න යන්න ඕන කියලා හිතුවා. ඉතින් අද ආපුවාම මට කලින්ම දැනගන්න හැම අපි සාමාන්‍ය ඉන්ටර්නෙට් එකේ චෙක් කරනවා කිට්ටුවම අඩුවට තියෙන ගෑස් කොතනද කියලා බලලා ඉතින් අඩුවම තියෙන තැනට අප තමයි අපි යන්නේ. මට කියන්න හිතුනේ බලන්න දැන් මම ලං කරලා පෙන්නන්නම්. අද ගෑස් ප්‍රයිස් එක. මේ තියෙන්නේ මේ බලන්න මේ තියෙන ඔක්ටේන් මං ගහන්නේ ඔක්ටේන් 87 7 115 117ක් වගේ. ඔක්ටේන් 89 136යි. ඔක්ටේන් 91 7 142යි. කියන්නේ ඩොලර් එකයි 42යි. මං පම්ප් කරේ රෙගියුලර් 87 ඔක්ටේන් 87 ඒක 7 116ක් විතර කියන්නේ ඩොලර් එකයි 7.15 ලීටරයක්. හරි. අපි පොඩක් කතා කරමුකෝ යන ගම. ඉතින් පොඩක් අපි සරවණ කතා කරමු. අතන තියෙන තවත් ෂෙඩ් එකක්. ඉතින් මට කියන්න අවශ්‍ය වුණේ ඇත්තටම දැන් ඊයේ රෑනේ මං අද උදේ නෑ ඊයේ හවස පෙට්‍රල් ගැහුවා අනිත් වාහනේට. එතකොට උනේ ලීටරයක් 135ට තිබ්බේ. 7 කියන්නේ ලීටර එක ඩොලර් එක 7.35ක් වුණා 1 ලීටරයක්. දැන් රාත්‍රිය වෙනකොට අද මේ හරිය තියෙන ළඟම ස්ටේෂන් එකේ කියන්නේ ගණන් අඩුම එක බැලුවොත් 7 ඒ කියන්නේ ඩොලර් එකයි 7.15යි. 7.16ක් කියන්නේ ලීටරයක්. බලන්න කොච්චර එතනදීම 7.20ක් අඩුවලා ලීටර එකකට. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි කොච්චර ගෑස් ප්‍රයිස් අඩු වැඩි වුණත් කවදාකවත් ෂෙඩ් එකක පෙට්‍රල් නැතුව යන්නේ. මේ ගෑස් කියලා කියන්නේ පෝලින් නෑ. ඒ හරිම ඒක රෙගියුලේට් කරලා තියෙන හරිම ලස්සනට දැන් රෑට ඔන්න දවල්ට වැඩි රෑ වෙනකොට සාමාන්‍ය ප්‍රයිස් එක අඩු වෙනවා. ඒ වුණායි කියලා කවදාකවත් පෙට්‍රල් නැතුව යන්නේ කිසිම ෂෙඩ් එකක. ඉතින් ඒක හරිම මට හිතෙනවා හරිම හොඳ සිස්ටම් එකකට මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක හොඳ උදාහරණයක් අද ඊයේ උනේ 7 එක ඩොලර් එකයි 7.34ක් වුණා ලීටරයක්. අද ඩොලර් එකයි 7.15යි. ඉතින් පෝලින් නෑ. දැන් මෙතන ස්ටේෂන් 4-5ක් තියෙනවා මේ පලක් ස්ටේෂන් හිස්. ලක් හිස් තාම ඉතින් වාහන ඇවිල්ලා ගන්න. තාම ප්‍රයිස් අඩු ටිකක් එනවා. කට්ටියවල ඉක්මනට ගහ ගන්නවා. ඒකලොත් කරන්නේ හැමෝම කරන්නේ වටේ පිටේ ඉන්ටර්නෙට් ගිහලා බලනවා කොහෙද අඩුම තියෙන්නේ කියලා. ඉතින් ඕක තමයි මට දෙන්න අවශ්‍ය පණිවිඩේ. ප්‍රයිස් එක අද හැම වෙලාවෙම මේක ප්‍රයිස් එක අඩු වැඩි වෙනවා කියලා කවදාවත් දැන් මට ඊපෙර දාරංශනා ප්‍රයිස් එක අඩු කරපු හැටි පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් නෑ. මොකද අර ස්ටොක්ස් ඕඩර් කරන්නේ නැහැ. මොකද එකපාර ප්‍රයිස් එක අඩු වුණොත් ඒගොල්ලන්ට පාඩුවට නිකුණන්න වෙන්නේ. ඉතින් මෙහි හැම වෙලාවෙම සිද්ධ වෙනවා. ඒකට හරිම මම හිතන්නේ ලස්සනට රෙගියුලේට් වෙන සිස්ටම් එකක් හදලා තියෙනවා. කොච්චර මේ ප්‍රයිස් එක වේරි වුණත් පෙට්‍රල් තියෙන ඕන ෂෙඩ් එක පෝලින් නැහැ. ඉතින් ඒක හරිම මේ බොහොම එෆිෂන්ට් සිස්ටම් එකක් නේ. ඉතින් ඒ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් ලංකාවෙත් ඇත්තටම. ඉතින් ඔය පෝලින් හදිස්සියේ ප්‍රයිස් එක අඩු වුණාම පෙට්‍රල් නැතු යනවා. ඒ වගේ ඉතින් ප්‍රශ්න ඇති වෙන විදිහක් එහෙම වෙන්න බෑනේ. ප්‍රයිස් වේරි වෙනවා නම් ඒ වෙනකොට මොකද තියෙන්න ඕනේ ඒකට හොඳ සිස්ටම් එකක් හදලා. ඉතින් හරි. එහෙමනම් ඉතින් මම දැන් යන්න ඕනේ. ඔව් එහා පැත්තේ ෂෙඩ් එක 715යි. ඒ දෙකේම 115 එතනත් ඔව්. හරි. ඔය පයින්ට මේක දැක්කාම හිතනවා මෙහෙම ප්‍රයිස් වේරි වෙන කියන්නේ මාකට් එකත් මේ කොච්චර ලස්සනට මේ අවේලබිලිටි එක මේන්ටේන් කරනවාද කියලා. එහෙනම් හැමෝටම මෙහෙම වෙලාවෙන් සුබ රාත්‍රියක්. දැන් වෙලාව 12යි. කාලය දැන් පාන්දර එළි වෙනවා. හරි. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.